කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ගල්මඩුව ග්‍රාමයේ සුන්දර භූමි භාගයක පිහිටා තිබෙන ගල්මඩුව රාජමහා විහාරය මහනුවර යුගයේ අද්විතීය බෞද්ධ සිද්ධස්ථානයක්. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන එකම ද්‍රවිඩ ගෘහ නිර්මාණ ලක්ෂණ සහ සිංහල බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය එකට සංකලනය වූ විශිෂ්ට නිර්මාණයක් ලෙස මෙම පුරාණ රාජමහා විහාරය හඳුන්වන්න පුළුවන්. මහනුවර අවසන් රජුවන කීර්තිශ්‍රී රාජසිංහ රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1748 සිට 1782 කාල සීමාව තුළ ඉදිකර ඇති ගල්මඩුව විහාරය කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ බිසවගේ ඉල්ලීමකට අනුව නිර්මාණය කර ඇති බවට සඳහන්. මෙතුමා උපතින් නානායක්කාර වංශිකයෙක් වූ නිසාත් බිසව හින්දු කාන්තාවක් වූ නිසාත් මෙම විහාරය දකුණු ඉන්දිය පල්ලව සම්ප්‍රදායට අනුව ඉදිකර ඇති බව සඳහන්. විහාරයේ මහනුවර යුගයට අයත් කලා නිර්මාණ බොහෝමයක් ඇත. ඒ අතර සත්සතිය, සොළොස්මස්ථාන, මහා සංඝරත්නය හා අහස් වියන නෙළුම් මල් වලින් අලංකාර කර ඇත. මෙම ඓතිහාසික සිද්ධස්ථානයට ගල්මඩුව යන නම ලැබිලා තියෙන්නේ විහාරයේ ප්‍රධාන මණ්ඩපය සම්පූර්ණයෙන්ම පාහේ ගල් භාවිතයෙන් ඉදිකර තිබීම නිසා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. පහළ කොටස දෙවැන්ත ගල් කුට්ටි වලින් නිර්මාණය කර ඇති අතර ඉහළ කොටස ගඩොල් සහ ගල් යොදා ගැනීමෙන් ඉදිකරලා තියෙනවා. මෙහි ප්‍රධාන ගොඩනැගිල්ල ගෙඩිගේ ආකාරයේ විහාර මන්දිරයක් වන අතර එහි සැලැස්ම දකුණු ඉන්දිය හින්දු දේවාල ගෘහ නිර්මාණයට සමාන පෙනුමක් ගන්නා නිසා ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂී ආගමික ගොඩනැගිලි අතරට එය එක් වෙනවා. කෙසේ වෙතත් එය බෞද්ධ විහාරයක් ලෙසම ඉදිකර ඇති බව ඉතිහාස වාර්තා පෙන්වා දෙනවා. මහනුවර යුගයේ බෞද්ධ උරුමය හා උඩරට කලා සම්ප්‍රදාය නිරූපණය කරන මෙම විහාරස්ථානයේ ඇති බුද්ධ ප්‍රතිමා සහ බිතු සිතුවම් උඩරට යුගයේ ආගමික, කලාත්මක හා සංස්කෘතික ලක්ෂණ පැහැදිලිව ප්‍රදර්ශනය කරනවා.
විහාරයේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමා සාමාන්‍යයෙන් සමාධි, භූමි ස්පර්ශ සහ අභය මුද්‍රාවන්ගෙන් නිර්මාණය කර ඇති අතර බුදුන් වහන්සේගේ ශාන්ත භාවය, කරුණාව සහ ප්‍රඥාව නිරූපණය කරයි. ප්‍රතිමා නිර්මාණයේදී මුහුණේ මෘදු හැඟීම්, දිගු කන්පත්, උෂ්ණීෂය සහ සරල සිවුර උඩරට යුගයේ ප්‍රතිමා කලාවේ විශේෂ ලක්ෂණ ලෙස දැකිය හැකිය. ප්‍රතිමා වර්ණාලේප සහ සැරසිලි මගින් භක්තිමය වාතාවරණයක්ද නිර්මාණය කිරීමට එකල කලාකරුවන් උත්සාහගෙන ඇති බව මෙම විශිෂ්ට නිර්මාණ දෙස බැලුවම හොඳින් පැහැදිලි වෙනවා. විහාරයේ බිතුසිතුවම් හා අලංකාර රටා උඩරට කලා සම්ප්‍රදායේ උසස් නිර්මාණශීලීත්වයේ විදහා දක්වන අතර බිතුසිතුවම්වල ජාතක කතා, බුද්ධ චරිතයා හා බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් නිරූපණය කර ඇත. රතු, කහ, කළු, සුදු සහ තැඹිලි වැනි ස්වාභාවික වර්ණ භාවිතා කරමින් සරල නමුත් ආකර්ශනීය නිර්මාණ බිහි කර ඇති මෙහි තවත් විශේෂ ලක්ෂණයන් වන්නේ මල් රටා, ලියවැල්, වලාකුළු රටා, හංස, සිංහ, ඇත් සහ අනිකුත් සංකේතාත්මක අලංකාර රූප භාවිතයයි. විහාරී දැව කැටයම්, කුළුණු හා වහල අලංකරණයද එම යුගී ශිල්පීය දක්ෂතාවය පිළිබිඹු කරන සුවිශේෂී කරුණක්. ගල්මඩුව රාජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා හා උඩරට කලා නිර්මාණ බෞද්ධ භක්තිය ප්‍රකාශ කිරීම පමණක් නොව ශ්‍රී ලංකාවේ උඩරට රාජධානියේ කලා, ගෘහ නිර්මාණ හා සංස්කෘතික උරුමයද ආරක්ෂා කරගෙන පවතින වටිනා සාක්ෂි වේ. මෙම නිර්මාණ මගින් එකල ශිල්පීන්ගේ කලාත්මක දක්ෂතාවය, ආගමික විශ්වාස සහ සෞන්දර්යාත්මක අදහස් අනාගත පරපුරට උරුම කර දී ඇත. එබැවින් ගල්මඩුව රාජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා හා උඩරට කලා ශ්‍රී ලංකාවේ බෞද්ධ කලා උරුමයේ විශිෂ්ට නිදසුනක් ලෙස සැලකිය හැකි අතර පර්යේෂකයන්ට, සිසුන්ට සහ සංචාරකයන්ට ඉතා වටිනා අධ්‍යයන හා සංස්කෘතික සම්පතකි. වර්තමානයේ ගල්මඩුව රජමහා විහාරය ශ්‍රී ලංකාවේ කන්ද උඩරට යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය, බෞද්ධ උරුමය සහ සංස්කෘතික ඉතිහාසයේ අධ්‍යයනය කිරීම සඳහා වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස සැලකෙන අතර එය දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වන මහනුවර ප්‍රදේශයේ ඉතා වැදගත් උරුම ස්ථානයක්.